අයිබෝවන් මගේ අගත්තර යාලුවනි අපි අද සිට්ටලා ඉන්නේ කයිවාක් බ්ලොග්ස් 3 එකට අද මොනවද අපි කරන්න කියලා අපි බලමු බලන්න පොඩ්ඩක් මේ පොඩි වීඩියෝ එකක් ගත්තේ ඒක බලලා අපි බලමු අද මොනවද කරන්නේ ඉතින් ඔයගොල්ලෝ දැක්කේ මම ක්ලාස් එකේ ගන්න ක්ලාස් එකේ මම ඔයගොල්ලන්ට අතරම ස්පිරි ක්ලාස් එකක් මට පේනවා මට ඩිමෝට් වෙන දේවල් මචං කනට ගත්තේම නෑ මචං හැමෝම කිව්වේ බෑ ඉතින් දන්නවා දන්නේ අපේ සමහර පස්සක් වෙනවා අර කෙල කරගත්තා ඒ වුණාට මචං මම තාම පස්සට වෙන්නේ නෑ මචං මට තාම ඉස්සරහට ගේම් ගන්න ඕනේ මචං ගොඩක් තිබ්බා දැන් මචං අවුරුද්දක් තිබ්බා වන්නන්න බලාපොරොත්තු වෙනවා දේවල් වලින් මට පුළුවන් කියලා ගන්නන්න බලමු වෙනවා මේ මචං කොහොමද ada channel aja open වෙලා තියෙනවා මචං කැන්ඩල් එක මෙතනින් ඕපන් වෙලා දැන් පල්ලෙහාට යන ගමන් තියෙන්නේ මචං ගණන් ගන්න එපා මචං ওই chart ටික මොකද ආපු ඒවා ටිකක් බං හරිද ඒක පොඩ්ඩක් රිමූව් කරලා බලමු මචං මේ මෙන්න මෙතන බං ඕම මචං මෙතනින් ඕපන් වෙලා වань දැන් පාලට යන ගමන් තියෙන්නේ මචං 92959න් පටන් ගත්ත BTC coin එක මචං ගිහිල්ලා තියෙනවා මේ වෙද්දී 91826 වෙනකම් මචං දැන් පයිසේ මචං මේ මෙතනින් පේනවා 91900 වුණා බං ඒ පාර තව ටිකක් අඩු වෙන්න ගත්තා හරිද මචං ඊට පස්සේ වම් අපි පොඩ්ඩක් බලමු 1 hour දාලා මොකද වෙන්නේ කියලා මේ පැයේ මොකද වෙන්නේ කියලා මේ පැයේ මචං ගිහිල්ලා තියෙන පොඩ්ඩක් උඩට පටන් ගත්තා විතරයි කියන්නේ 9:35ට මචං කැන්ඩල් එකක් බං ඕපන් වෙන ටයිම් එකක් තියෙනවා මචං ඩේ කැන්ඩල් එකක් නම් මචං ඩේ 5:00ට බං හරිද ඩේ 5:00ට තමයි බං මේ ඕපන් වෙන්නේ බලමු අපිට ඉන්නේ ඕපන් වෙලා තියෙන ටයිම් එක ඩේ 5:00 හරිද ඩේ 5:00 තමයි ඕපන් වෙන්නේ බං ඩේ කැන්ඩල් එක
ඊට පස්සේ මචං ගඩිය කැන්ඩලේ උදේ 5 මාට ඕපන් වුණාන් පස්සේ මචං පැයෙන් පැයට ඒ කියන්නේ පැයෙන් පැයට මචං කැන්ඩල් ඕපන් වෙනවා මචං දැන් මචං පටන් ගෙන තියෙන්නේ බං 9:00 කැන්ඩල් එක ඕපන් වෙලා තියෙනවා බං 9:00 කැන්ඩල් එක බං ඕපන් වෙලා බං මෙතනින් ඕපන් වෙලා ගිහිල්ලා තියෙන උඩට ගිහිල්ලා දැන් ආපහු වික් එක යටට ගිහිල්ලා ආපහු දැන් මේ ඇරිය තමයි ඉන්න 1859 900 තිබ්බේ දැන් ආපහු ඉන්න අරගෙන අපිට පේන්නේ බං BTC එක මේ වෙලාවේ මේ යටට යන සීන් එකක් තමයි පේන්නේ හරිද ඕවා මචං ඉතින් chart pen ටිකක් ගහලා බලන්න ඕන හරිද අපි ඉස්සරහට බලමු chart pen ටික ගන්න කොහොමද කියලා මේ කොළ පාටින් පේන්නේ මචං buy candles මචං හරි buy candles කිව්වේ මචං ඒ කියන්නේ බං මෙතන බං buyersලා වැඩි බං හරි එතනදී කොළ පාට එකේදී buyersලා වැඩි මචං ඊට පස්සේ මචං මේ රතු පාට කැන්ඩල් එක තියෙනවා නේද රතු පාට කැන්ඩල් එකෙන් කියන්නේ මචං sellers කැන්ඩල් එකක් මේ sellers කැන්ඩල් එකේදී මචං මාකට් එක පාට යනවා මචං traders වලන් sell කරනවා මෙතන මචං සම්පූර්ණයෙන්ම මේ කැන්ඩල් වලයි අරකයි මේකයි තීරණය වෙන්නේ බා මේ තියෙන්නේ වන් රෙඩ් කැන්ඩල් එක ඕවා තීරණය වෙන්නේ මචං විකුණන ප්‍රමාණය මිලදී ගන්න බයින් ප්‍රෙෂර් එකයි සෙලින් ප්‍රෙෂර් එකයි අනුව මචං මේක තීරණය වෙන්නේ බලන්න මචං ඉතින් දැන් මොනව ඉගෙන ගන්න බැරි වෙයි මචං දන්න කට්ටිය නම් දන්නවා මචං ගොඩක් කට්ටිය ඉතින් බං රැවටිලා ඉතින් එක පන්ති වටේ යනවා බං වටේ ගිහිල්ලා වොස් කරගෙන අපේ ක්ලාස් එකකට බං ඇවිල්ලා හිටියා බං උන්ගේ කවුන්ට් ඔක්කොම වොස් කරගෙන ඉවරලා තමයි බං අන්තිමට ඇවිල්ලා තියන්නේ හරිම තැනට උන් ඉතින් කොට දාලා දෙනවා කියලා තමයි කියන්නේ ඉතින් සර්ලා අනිවාර්යෙන් කොට දෙන්න කොට යවනවා කියන එක නම් මචං 100% ෂුවර් මචං අනේ ඒකයි මම බහැලම කරලා දින්න බා ආයෙත් මචං කිසිම එකක් නැහැ ඔන්නෝමයි බං තත්ත්වය ඉතින් මචං ඔන්නෝම තමයි වෙන්නේ මචං අද පොඩ්ඩක් බැලුවේ මචං නිකන් BTC එකේ මොකද්ද වෙලා තියන්නේ අරකයි මේකයි ඊට පස්සේ කතා වුණේ කොහොමද පන්තියේදී අපේ පන්තිවල මේ වෙන්නේ සර්ලා අනිවාර්යෙන් කොට දානවානේ බං ඒක ගැන හරි මේ ප්‍රශ්නයක් නැහැ මචං මට මචං ඔයාලගේ පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා මචං කරන්න මේ මතක ඇතුව මචං පොඩි ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන බලයල්ලා මේ මගේ මචං මේ වීඩියෝ එකේ තියෙන පොඩ්ඩක් අඩුපාඩු ටිකක් කියලා බලයල්ලා බං උඹලා කුහකනෝ නිකන් බලලා ඉවරලා නිකන් යනවා මගුල ඔන්න පොඩ්ඩක් කමෙන්ට් එකක් දාගෙන බලයන් බං උඹ වීඩියෝස් වැඩක් නැහැ හරි හොඳයි නම් හොඳයි කියලා හරි අර පොඩ්ඩක් කියපන් බං මොනවද උඹලට ඕන කියලා හරිද මගේ වීඩියෝස් බලනවා නම් බලන්න එහෙනම් මචං අපි තව කයිවාරු බ්ලොග් සීරීස් එක බ්ලොග් එකකින් හම්බෙනකම් මචං 4 වෙනි එක හෙට හම්බෙනවා හරිද හෙට දානවා අපි එතකන් එහෙනම් පරිස්සමෙන් ඉඳලා මේ කොහමද ගේමක් ගහපල්ලා කවුරුත් කියන දේ අහන්න එපා මචං Tamanට හිතෙන හොඳයි කියලා හිතෙන දේ විතරක් කරපල්ලා හරිද කරන්න මතක තියාගන්න ගේමක් ගහපන් නැත්තම් ඒ මචං ඔය නිදා ගන්න එක මචං පොඩ්ඩක් පැත්තකට දාපන් උඹට වගකීමක් ගන්න පුළුවන් එකෙක් නම් ඔබ පොඩ්ඩක් කට්ටක් කන්න පුළුවන් එකෙක් නම් මචං කාපන් අද කට්ටක් කෑවා කියලා මචං උඹට වැඩි වෙන්නේ නැහැ කට්ටක් කෑවොත් මචං තව පොඩ්ඩක් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ ඒකින්ද අනිවාර්යෙන් මතක ඇතුව මචං ගේමක් ගන්න ඉතපන් මයින්ඩ් සෙට් එක හදාගන්න නෙගටිව් හිතන්නම එපා පොසිටිව් හිතපන් හරිද මම උනත් දැන් මචං මගේ අතේ සතේ නැති වුණත් මචං මම හිතන්නේ බං ඉස්සරහට මම මොනවද කරන්නේ කියලා ඉස්සරහට කරන්න නම් මම මොනවද මේ දවස්වල මොනවද කරන්න ඕන කියලා හිතන්න ඒකින්ද උඹලත් මචං මතක තියාගන්න හොඳට කවුරුත් කියන දේ අහන්න ඕනේ නැහැ හොඳ දෙයක් තියෙනවා නම් ආපන් උඹට කැමති දේ උඹ කැමති දේ පිළිබඳ උඹ යන මාර්ගයේ යන්න උදව් කරන මිනිහෙක්ට මේ දෙයක් ආපන් උඹ යන මාර්ගෙන් ඕක වැඩක් නැහැ අරක වැඩක් නැහැ ඒවා කියන කිසිම දෙයක් ගණන් ගන්නකොට කණින් මේ කණින් ඇහුවා මේ කණින් විසික් කරා මචං හරිද උඹ උඹේ පාත් එකේ ඵලයක් මං කියන්නේ ඒකයි හරිද ඒකින්ද මචං එහෙනම් හෙටත් හම්බෙමු මචං ගේමක් ගහපල්ලා අනිවාර්යෙන් මේ ගේම ගහන්න පුළුවන් ගේම අත්තරින්න එපා කොල්ලෝ එහෙනම් ජය